මට බඩගිනි, මට නිදිමතයි, මම හොඳ යාළුවෙක්, මම දක්ෂයි, මම වාසනාවන්තයි කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඔන්න ඔයාලට මම මේ පාඩම තමයි අද උගන්වන්න යන්නේ. I am plus adjective. I am plus an adjective. I am එක්ක ඔයාට කියන්න ඕන දේ මට බඩගිනි, මට තිබහයි, මට නිදිමතයි. ආන්න එහෙනම් අන්නේ ඇජෙක්ටිව් එක දැම්මහම ඔයාගේ වාක්‍ය, ඔයාගේ අදහස ලස්සනට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් පුතේ අද මාත් එක්ක මේ එක්සැම්පල්ස් ටික කියමු. කියලා සිංහල මීනින් එකත් මම දැන් කියනවා. හොඳ අවධානයෙන් ඉන්න. I am weak. මම දුර්වලයි. I am brave. මම නිර්භීතයි. I am shy. මට ලැජ්ජයි. I am clever. මම හරිම දක්ෂයි. I am funny. මම විනෝදජනකයි. I am kind. මම කරුණාවන්තයි. I am friendly. මම මිත්‍රශීලී. I am lucky. මම වාසනාවන්තයි. I am දෙකක් තියෙනවානේ lucky කියලා. එකක් unlucky. I am unlucky. මම අවාසනාවන්තයි. I am creative. මම නිර්මාණශීලී. I am happy. මම සතුටින් ඉන්නේ. I am sad. මම දුකින් ඉන්නේ. I am tired. මට මහන්සි. I am excited. මම හරි පුදුම වෙලා ඉන්නේ. මට හරි පුදුමයි. I am hungry. මට බඩගිනි. I am thirsty. මට තිබහයි. I am sleepy. මට නිදිමතයි. I am bored. මට කම්මැලි. මට එපා වෙලා ඉන්නේ. I am scared. මට බයයි. I am cold. මට සීතලයි. I am warm. මට රස්නෙයි. ඔන්න ඔය විදිහට I am කියලා ඔයාට මම සහ මට කියන අදහස්. මට බඩගිනි. I am hungry. I am friendly. මම මිත්‍රශීලී. මම සහ මට කියන වාක්‍ය ඔයාට කියන්න පුළුවන් මෙන්න මේ සෙන්ටෙන්ස් පැටර්න් එක යූස් කරලා. ඔයා නෝට්බුක් එකේ මේ සෙන්ටෙන්සස් ලියලා ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඔයා එදිනෙදා කතා කරනකොට සාමාන්‍යයෙන් කියන්නේ මට බඩගිනි කියලා නම් ඔයාට අද ඉඳන් කියන්න පුළුවන් අම්මී I am hungry, I am thirsty, I need some water, I am sleepy, I want to go to the bed. like that. හරි. එතකොට ඔයාට කියන්න ඕනේ මම දුර්වල නැහැ. කොහොමද කියන්නේ? ඒ කියන්නේ අපි නොදැනුවත්ව මේ ඉගෙන ගන්න හදන්නේ මේකේ නෙගටිව් ෆෝම් එක. කොහොමද මම දුර්වල නැහැ කියලා කියන්නේ? I am not weak. මම නිර්භීත නැහැ. I am not brave. මට ලැජ්ජ නැහැ. I am not shy. මම දක්ෂ නැහැ. I am not clever. ඕන්න ඔය විදිහට ඔයා නෙගටිව් සෙන්ටෙන්සස් ටිකක් ලියනවා නම් බොහොම හොඳයි. එතකොට ඔයාට මට පුළුවන් සහ මට මේ වෙලාවේ දැනෙන දේ සහ මට එහෙම නැහැ කියන අදහස කියන දෙකම ඔයාට මේ සෙන්ටෙන්ස් පැටර්න් එක පාවිච්චි කරලා බොහොම ලස්සනට සරලව අදහස් ප්‍රකාශ කරන්න ඔයාට මේ සෙන්ටෙන්ස් පැටර්න් එකේ ප්‍රයෝජනවත් වේවි. එහෙනම් අපේ දරුවෝ හැමෝම ඔයාගේ ඇක්ටිවිටි රයිටින් බුක් එකේ මෙන්න මේ සෙන්ටෙන්සස් ටික ලියන්න. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාට මතක් වෙන තවත් ඔයා මෙතන එකතු කරන්න පුළුවන් වාක්‍ය තියෙනවා නම් ඒවත් එකතු කරගෙන ක්ලාස් එකට එනකොට එන්න. Okay, goodbye. See you in the class.